ඒ පන්ති වල ටික ඔක්කොම අනිවාර්යෙන් කරන්න. case papers ලියන්න. case papers ලියන්න. හරි. ඊට අමතරව මේගොල්ලෝ අනිවාර්යෙන් සතියකට ෆුල් A level paper එක ගානේ ෆුල් A level paper එක ගානේ ටයිම් තියලා කරන්න. ටයිම් තියලා කරන්න. ඔයාලා එකපාර පැය 5ක් නැත්තම් පැය 3 කැල්ලයි පැය 2 කැල්ලයි තියලා පුළුවන් තරම් අඩු වෙලා. දැන් පැය 3 වෙනකොට පැය 2කින් විතර ලියන්න, පැය 1 වෙනකොට පැය 2කින් විතර පැය එකමාරක විතර ලියන්න. ටයිම් තියලා කරලා ඔයාම මාර්කින් ස්කීම් එක අරගෙන මාර්කින් ස්කීම් එකෙන් හරි වැරදි දාගෙන වැරදිච්ච තැන්වල වැරදුණු පොයින්ට්ස් වල නෝට්ස් බලන්න අනිවාර්යයෙන්. ඕන ඩිස්කෂන් බලන්න වෙලාව නාස්ති කරන්න එපා. විවරණ පොත් නම් බැලුවත් කමක් නැහැ. අඩු වෙලාවකින් බලන්න පුළුවන්. නැත්නම් ඔයාට මේක තේරුම් ගන්න පුළුවන් පොඩ්ඩක් නෝට්ස් බලලා. ඩිස්කෂන් බලනවා වගේ දේවල් කරන්න නම් එච්චර තේරුමක් නැති වෙයි. හරිද? එතකොට ඔයාලා අනිවාර්යෙන් මේක කරන්න. මොකද ඔයාව පර්ෆෙක්ට් මට්ටමට ගෙනියන්න පුළුවන් එතනින්. පර්ෆෙක්ට් කරන්න පුළුවන් එතනින්. ඊට පස්සේ C3 මොනවා කරත් පන්ති වැඩ පිළිවෙල අනිවාර්යෙන් හැමෝටම වටිනවා මේ වෙලාවේ. හැමෝටම වටිනවා. C3 වගේ නම් හරියට තෝරගන්න මොනවද ඔයා ලියන්න යන මාතෘකා 5ක් විතර කියලා එසේ වලින් තෝරගන්න මාතෘකා 5ක් විතර මොනවද කියලා. 4ක් තෝරගන්න එපා. 4ක් තෝරගන්න මිතාම අවදානම්. 5ක් තෝරගෙන ඒ 5 පොඩ්ඩක් වැඩිපුර මාස්ටර් කරන්න. එසේ වලින් වැඩිපුර ඒ 5 මාස්ටර් කරන්න. ප්‍රැක්ටිකල් නයිට් එකෙන් ස්ට්‍රක්චර් ටික අල්ලගන්න පුළුවන්. පුළුවන් තරම් ටී ටයිම් වලින් සහ MCQ පාස් පේපර්ස් කරලා ඒවෙන් විවරණ වලින් සහ ගෙස් පේපර් ඩිස්කෂන් වලින් MCQ අල්ලගන්න පුළුවන් තරම්. MCQ අල්ලගන්න පුළුවන් තරම්. මාතෘකා 5ක් ක්ලාස් එක කරගන්න ලියන්න. ඔයාලට ඒකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ S එකේ F එකේ ළමයි. ඔයාලට එක සතියක් ඇතුළත ඕනේ තරම් මෙතන S එකේ F එකේ ළමයි ඇති. එක සතියක් ඇතුළත ඔයාගේ S එකේ F එකේ ලකුණු 100කට අඩු ළමයි ඕන තරම් ඇති. ඒ නිසා ඇත්තටම සති දෙකක් ඇති ඔයාට 100කට එන්න. සති දෙකක් ඇති 100කට එන්න. හරි. ඒ නිසා සති දෙකක් හරියට පාවිච්චි කරන්න. හැබැයි තමන් දුර්වල දැන් මේ මම මේ ටී ටයිම් වලදී කතා කරන මගේ ටී ටයිම් ටික හරියට බලන්න. හරි. ඊට පස්සේ ලේසිම ප්‍රශ්න රටා ටික අල්ලගන්න. පහුගිය පේපර්ස් 10ක් විතර ඊටපස්සේ කරලා ලේසිම ප්‍රශ්න රටා ටික අල්ලගන්න. ටට්ටක් ගාලා ගන්න පුළුවන් රටා ටික අල්ලගන්න. ඒකෙන් ඔයාලට MCQ 20 ප්ලස් ගහන්න පුළුවන් එන පේපර් එකේ මුලින් 25 ප්ලස් ගහන්න පුළුවන් මුලින්. ඒකෙන් C මට්ටමට හැදෙන්න පුළුවන්. කලින් C මට්ටමට හැදෙන්න පුළුවන්. ඒතර අන්තිම සතිය දෙකේ මහන්සි වෙලා සමහරට B එකක් උනත් දාගන්න බැරි වෙන්නේ නැහැ. C මට්ටමට එන්න පුළුවන්. ඒතර ඔයාලා පුළුවන් තරම් අර පාස් පේපර්ස් වල තියෙන ලේසිම ප්‍රශ්න ටිකයි ඊට පස්සේ විශේෂයෙන් අපේ ගෙස් පේපර් ඩිස්කෂන් දෙක තියෙනවා. ඒකේ මම කරන ඩිස්කෂන් එක ගොඩක් C සිට A දක්වා තමයි වටින්නේ. අපේ ලහිරුසගේ ඩිස්කෂන් එකේ අපි ફોකස් කරනවා ලේසි ප්‍රශ්න වැඩිපුර කතා කිරීම සම්බන්ධයෙන්. එතකොට ඒවා ටික අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ මේකත් බලන්න. ඒකිනුත් තව ටිකක් හොඳට හැදෙනවා ඔළුව. හරි. ඒ ටික කරන්න. ඒ හින්දා මේ ඊළඟට බය වෙන්න දෙයක් නැහැ. දැන් හිතන්නකෝ SF මට්ටමේ ළමෙක්ට ටොනික් කෙසේ එක ලියන්න පුළුවන්. ඔයා ටොනික් කෙසේ එක ලියන්න කලින් ඔයා බලා ගන්න ඕනේ එකම දේ තමයි ධාරාව කර්ච් ටික පොඩ්ඩක් බලා ගන්න. කර්ච් ටික පොඩ්ඩක් බලා ගන්න. ඊට පස්සේ ටොනික් කෙසේ එක අල්ලගත්තා. ඊට පස්සේ විකිරණ එසේ එක අනිවාර්යෙන් ලියන්න පුළුවන්. කිසිම දැනුමක් ඕනේ නැහැ. විකිරණ එසේ එක මේ දවස්වල ඉගෙන ගන්න එකෙන් ලියන්න පුළුවන් විකිරණ එසේ එක. ඊට පස්සේ යාන්ත්‍රික ගුණ ටික මේ දවස්වල කරගෙන යනවා. යාන්ත්‍රික ගුණ ටික ලියන්න පුළුවන්. එතනින් එසේ 3ක් ලියාගත්තා. එසේ 3ක් ලියාගත්තා. ධාරාව චුට්ටක් කර්ච් ටික බලාගත්තා. වීඩියෝස් තියෙනවා. කර්ච් ටික බලලා ටොනික් ටික බලන්න. ටොනික් ටික ලියාගත්තා. මේක ලිව්වගේ එසේ 3ක් ලිව්වා. හරි. MCQ ටික මෙතනින් හදාගත්තා. ලොකෝ බය වෙන්න එපා. බය වෙන්න එපා. මේ වෙලෙට බය වෙන්න එපා. ඊට පස්සේ වැඩේ අකණ්ඩව ඉන්න. වැඩේ අකණ්ඩව හරියට ඉන්න. ඒක තමයි ප්‍රධාන වශයෙන් වෙන්න ඕන දේ වෙන්නේ. හරි. ඉතින් එහෙනම් මේ අර කියන්න තියෙන්නේ මේ දවස් 30 අපිට තව දවස් 30 ගණනයි තියෙන්නේ. මේ දවස් 30 කිසිම ඉමෝෂන් එකක් නැතුව වැඩ කරන්න. හරි. කිසිම ඉමෝෂන් එකක් නැතුව වැඩ කරන්න. ඔයාගේ උපරිමයේ දෙන්න. ඒ තුන තිබ්බත් ලකුණු 100න් 100 තුනකට ටාගට් කරන්න. මොකක් තිබ්බත් අන්තිමට තව පස්සේ කවදාවත් ඊට පස්සේ මේ වැලියු එක ජීවිතේට එකතු කරන්න වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මේ කාලේ ඉවරුනාට පස්සේ ඊළඟට ගෙවෙන මාසෙකදී කවදාවත් මේ වැලියු එක ජීවිතේට එකතු කරන්න බෑනේ. ඒ නිසා මේ කාලේ ඔයාගේ උපරිමයම දෙන්න. අමාරුකම් අසනීප මොනවත් නැතුව 100ට 100 මහන්සි වෙන්න. උපරිම මහන්සි වෙන්න. ඒ කියන්නේ කියන්න තේරෙන්නේ නැහැ මේකේ තියෙන වටිනාකම. මොන කෝස් එකකට ගියත් ඇත්තටම ටිකක් හොඳ කෝස් එකකට ගියාම කැම්පස් එකක් ඇතුලේ තියෙන chances ටික ඒක හරහා ගන්න පුළුවන්. අපිට මාර අවස්ථා තියෙන්නේ මාර මිනිස්සු අඳුර ගන්න පුළුවන් මාර නෙට්වර්ක් එකක් හැදෙනවා. කියන්න තේරෙන්නේ නැහැ ඒකේ තියෙන වැලියු එක. ඒ නිසා තව මේ මොනවා වුණත් මේ තියෙන දවස් ටිකේ නම් උපරිමේ තව එක ලකුණක් හරි වැඩි කරගන්න. තව පැයක් ඇහැරලා ඉඳලා වැඩ කරලා එක ලකුණක් හරි වැඩි කරගන්න. හරිද? එක ලකුණක් හරි වැඩි කරගන්න. කිසිම විදියකින් අර නැවතිලා අර ඉබ්බගේ හාවගේ රේස් එකේ වගේ
නිදියාගෙන ඉන්න හාවෙක් වෙන්න එපා මේ ටිකේදී. ඉබ්බා විදියට හරි දුවන්න. නිදියාගෙන ඉන්න හාවෙක් වෙන්න නම් එපා. හරි. සියලු දේ අර අම්මා තාත්තා වෙනුවෙන් ඔයා වෙනුවෙන් සහ ඔයාට බෑ කියපු මිනිස්සු වෙනුවෙන් මිනිසුන්ට පෙන්වන්න හැම දෙයකටම ඔයා මේක හරියට කරලා පෙන්වන්න ඕනේ. හරි. ඒ නිසා අර ඉබ්බගේ හාවගේ රේස් එකේ හාව වෙන්න එපා. ඉබ්බා වෙන එක ඊට වඩා ගැම්ම. හරි. ඒ නිසා හරි. මෙතනින් අද දවසේ වැඩේ ඉවරයි. Find it, book it, make it yours. Booking.com, booking.yeah. රෑ පාඩම් කරපු ළමයි නේද ඈ? රෑ පාඩම් කරාම නිින්ද යනවා. උදේම නැගිටලා පට්ට සීතල අයිස් ටිකක් මූණේ තියාගන්න. ඇත්තම කියන්නේ ඒක මාර සාර්ථකයි. දැන් මට සමහරවිට පැය දෙකයි නිදියන්න වෙන්නේ. දැන් මේ ඊයේ අයියෝ ඊයේ ගන්න දෙයක් නැහැ මං හිනා වැඩ වගේ කියලා සිකුරාද රෑ වැඩ ඔක්කොම ටික ඉවර කරලා පන්ති ඉවරටත් ඉවර කරලා මං අර තව යාළුවෙක් පොඩක් මේ අසනීප වෙලා ඌ මගේ හිතාම හොඳ යාළුවෙක් ඌව බලන්න හොස්පිටල් එකටත් යන්න දාගෙන කොහොම හරි වැඩ ටික ඉවර කරලා හොස්පිටල් එකට යනකොට පාන්දර 3:00යි. ප්‍රයිවට් හොස්පිටල් එකකින් බලන්න පුළුවන්. ඌවටත් ඌ අර නිදි ලෙඩ්ඩු හැරෝගෙන බලන්නේ ලෙඩ්ඩු හරි. ඊට පස්සේ උංග බලලා කොහොම හරි පාන්දර 5යි ආවා නිදිය ගත්ත 6ට හැරුණා ආයි ක්ලාස් එකට ගියා එක දිගට ක්ලාස් ඊයේ රෑ වෙනකන් අද උදේ ඉඳන් අද රෑ ෆයිනල් රිවිෂන් එකට එක දිගට ක්ලාස් නිදියන් නැති එක හොඳ නෑ සෞඛ්‍යයට හැබැයි තාම කුඩා කාලයකදී ඕගොල්ලන්ට අවුලක් නෑ පොඩි එක එක දේවල් පාවිච්චි කරලා එක එක ක්‍රම පාවිච්චි කරලා උදේ නැගිටලා පොඩි අර එක එක ක්‍රම හරිද එක එක දේවල් පාවිච්චි කරනවා එකේ ක්‍රම පාවිච්චි කළා මේ අර මේ අයිස් වතුර වගේ භාජනයක අයිස් වතුර භාජනයක මේ අයිස් කඩ තියාගෙන පොඩ්ඩක් එහෙම තියාගත්තා. දැන් මෙහෙම එකක් තියෙනවා. රැයට පාඩම් කරන්න හැරලා ඉඳලා ඊළඟ දවසේ උදේ පන්තියට නිදිය ගන්න නම් පාඩම් කරපු ඉන්න ගඩක් නැහැ නේ. ඉෆෙක්ටිව් නැහැ නේ වැඩේ. ඒක නිින්ද යනවා ඒක සාමාන්‍යයි. අර ඒවට ක්‍රම පාවිච්චි කරා. හැබැයි එහෙමයි කියලා අන්ලිමිටඩ් කැෆේන් ඊට පස්සේ මොනවාද එනර්ජි ඩ්‍රින්ක්ස් පාවිච්චි කරන්න එපා කියලා කියනවා. දවස් 7යි 8යි 9 වෙනි වගේ දවස් එක දිගට වැඩේ ගියොත් එහෙනම් ඔයාලට ස්ට්‍රෙස් එක වැඩි. ඔයාලට හිතනවා පාඩම් කරන්න තියෙන හින්දා තමයි ස්ට්‍රෙස් එක තියෙන්නේ කියලා. හැබැයි ස්ට්‍රෙස් එක තියෙන්නේ කැෆේන් ඉන්ටේක් එක වැඩි හින්දා. පට්ට ස්ට්‍රෙස්. පාඩම් ඔයාලට හිතනවා මේ මැත්ස් ගන්න හැදෙන්නේ නැති හින්දා තමයි ස්ට්‍රෙස් කියලා. මේ බයෝ තව ගොඩක් තියෙන හින්දා තමයි කියලා. නමුත් කැෆේන් වැඩි හින්දා. ඒ නිසා ඒක නම් කරන්න එපා. ෂේප් එකේ පාවිච්චි කරන්න කියන්නේ කෝපි අරමයා බොනේ ෂේප් එකේ කරන්න ලොකුවට කරන්න එපා. හරි. නැත්තම් ඒකෙන් වෙන්නේ නරකක් අන්තිමට. ඒකෙන් සම්පූර්ණ නරකක් වෙන්නේ ස්ට්‍රෙස් එක වැඩිලා වැඩේ අතෑරලා දාන්න. හිතිලා නිකන් ඔයාලට නිකන් අර දවස එපා වෙලා කැෆේන් වැඩි වෙනවා කියන්නේ හෙන්නක් කේස් එකක්. හරිද? හරි නෑ මුකුත් නෑ වැඩක් නෑ ජීවත් වෙලා වගේ කියලා හිතෙන්න ගන්නවා ඊට පස්සේ. දවසට කොෆි එකක් බිව්වට කමක් නැත්. බොනවා නම් බොන්න ඕනේ උදේට. රැයට කොෆි බීලා හරියන්නේ නෑ. එතන නින්දත්තර ඩීප් ස්ලීප් කියන ස්ටේට් එකට එන්නේ නැති වෙනවා. රැයට කෝපි බීලා يعني හිතන්නකො කෝපි බීලා පැය 6ක් වගේ ඇතුළත නිදිය ගන්න තත්ත්වෙට වැඩේ සෙට් වුණොත් ඩීප් ස්ලීප් වෙන්නේ නැහැ. ඩීප් ස්ලීප් වෙන්නේ නැහැ කියන්නේ රිකවරි නැහැ. ඒ කියන්නේ මම දැන් මේවා ඔක්කොම දැන් ඔය මම නිකන් ඔය කරාට මේ දැනගත්තට පස්සේ මම නිකන් කරලා බැලුවා. ආ දැන් මේ අර මේක හැම වෙලාවෙම මගේ අතේ තියෙනවා මේ අර බෑන්ඩ් එක වූප් බෑන්ඩ් එක ඒකේ මේ ඇප් එකෙන් ට්‍රැක් වෙනවා. දැන් මං හිතන්නකො හවස රෑ 8ට විතර කෝපි බීලා නිදිය ගත්තා කියන්නකො. නිින්ද යනවා. රෑ 8ට කෝපි බීලා රෑ 12 මාට එකට නිදිය ගත්තා කියන්නේ. නිින්ද යනවා. නමුත් ඩීප් ස්ලීප්